ආයිබෝවන් ෆැමිලි කිචන් YouTube channel එකට ගොඩක් ආදරයෙන් අදත් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදාගන්නේ එලකිරි පාවිච්චි කරලා කොහොමද රසට කැරමල් පුඩින් එකක් හදාගන්නේ කියලා. ඇත්තටම එලකිරි පාවිච්චි කරන නිසා ගොඩක් අඩු වියදමකින් මේක අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු හරිම ලේසියෙන් ගොඩක් රසට මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ මේ වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් subscribe කරලා මාත් එක්ක දිගටම රැඳෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම පුඩින් එක ස්ටීම් කරන්න ඕනේ. භාජනයේට මේ විදිහට බටර් ටිකක් ගාලා පැත්තකින් තියාගන්න. ඉතින් ස්ටීම් කරන්න ගැලපෙන භාජනයක් පාවිච්චි කරන්න ඕනේ. මම මෙතන අරගෙන තියෙන්නේ අඟල් 7ක කේක් ට්‍රේ එකක්. අපි ඉස්සෙල්ලාම සීනි ග්‍රෑම් 40ක් සහ එලකිරි මිලිලීටර් 400ක් ගන්නවා. ඉතින් එලකිරි ටික මේ විදිහට භාජනයකට දාලා ඒකටම අපි ගත්ත සීනි ග්‍රෑම් 40ත් එකතු කරගන්නවා. ඉතින් අවශ්‍ය කරන හැම දෙයක්ම සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් අපි සීනි ටිකයි එලකිරි ටිකයි මෙන්න මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕනේ. ටිකක් කවලම් කරගත්තයින් පස්සේ අපි මේක ටිකක් අඩු ගින්දරේ රත් කරගන්න ඕනේ. ඉතින් මෙතෙන්දී අපි කිරියක උතරවා ගන්නෙ නැහැ. යන්තම් කිරියක බුබුලු දානකන් තමයි රත් කරගන්නේ. මේ විදිහට කවලම් කරන ගමන්ම අපි කිරියක රත් කරගමු. විනාඩි 4-5ක් වගේ යද්දී ඔයාලට පේනවා වටේ මේක බුබුලු දානවා. ඉතින් මේ ප්‍රමාණයට රත් වුණාම ඇති මේ වෙලාවට ලිප ඔෆ් කරලා අපි කිරියක නිමෙන්න පැත්තකින් තියාගමු. ඉතින් ඔයාලට භාජනය මාරු කරන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඉක්මනට නිමෙනවා. ඊගාවට අපි ලෑස්ති වෙන්නේ කැරමල් එක හදාගන්න. ඉතින් කැරමල් එක හදාගන්න මෙතෙන්දී මම සීනි ග්‍රෑම් 80ක් පාවිච්චි කරනවා. ඉතින් සුදු සීනි තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් සීනි ටික මේ විදිහට භාජනයට දාලා අපි ටිකක් හැන්දෙන් කවලම් කරන්නේ නැතුව භාජනය හොල්ලලා මේ විදිහට සීනි ටික කැරමල් කරගමු. ඉතින් ටික වෙලාවකින් සීනි ටික දිය වෙන්න පටන් ගද්දී ඔයාට පුළුවන් සීනි ටික හොඳට කවලම් කරලා සීනි ටික කැරමල් කරගන්න. මේ වෙලාවේදී මතක ඇතුව උතුරන වතුර තේ හැඳි 2මාරක් ලෑස්ති කරගන්න. ඇතර මේ කැරමල් එක හදද්දී අපි කැරමල් එක ගොඩාක් තද පාටට ගන්න. එතකොට කැරමල් එක තිත්ත රහකට එනවා. ඉතින් මේ කැරමල් එකේ කලර් එක වෙන්නේ ඇම්බර් කලර් කියන එක. දැන් ඔයාලට පේනවා ඇති කැරමල් එක හරි පාටට ඇවිත් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ලිප ඔෆ් කරලා අපි හදාගත්ත උණු වතුර ටික මේකට එකතු කරගමු. මෙන්න මේ විදිහට නටන උණු වතුර එකතු කරන නිසා මේක හයි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. මෙන්න මේ විදිහට තව ටිකක් කවලම් කරලා දැන් අපිට පුළුවන් මේක අපි කලින් බටර් ගාලා හදාගත්ත ට්‍රේ එකට දාගන්න. ඉතින් ට්‍රේ එක ලෑස්ති කරගද්දී ඔයාලා උෂ්ණත්වයට ඔරොත්තු දෙන ට්‍රේ එකක් අනිවාර්යෙන් ලෑස්ති කරගන්න. ඔන්න ඔය විදිහට බටර් දාගත්ත ට්‍රේ එකට අපි කැරමල් එක දාගත්තා. දැන් මේක ටිකක් ඉක්මනට හයි වෙනවා. අපි මේක හයි වෙන්න පැත්තකින් තියාගෙන අපේ ඉතුරු වැඩ ටික කරගමු. මම මෙතන පාවිච්චි කරලා තියෙනවා ලොකු බිත්තර 4ක් ප්‍රමාණයෙන් ලොකු බිත්තර. ඉතින් ඔයා පොඩි බිත්තර නම් ගන්නේ බිත්තර 5ක් එකතු කරගන්න. ඉතින් මම මේ ගන්න ප්‍රමාණය වලින් ඇත්තටම 8 දිනකට වගේ සෑහෙන පුඩින් එකක් හදාගන්න පුළුවන්. දැන් අපි බිත්තර ටික හොඳට මෙන්න මේ විදිහට බීට් කරගමු. ඉතින් වටලප්පන් එකට වගේ ගොඩාක් බීට් කරගන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයට බීට් කරගන්න. දැන් අපේ කිරියක හොඳටම නිමිලා. ඒ නිසා අපිට පුළුවන් කිරියක බිත්තරයකට එකතු කරගන්න. ඉතින් කිරියක එකතු කරගන්න කලින් අනිවාර්යෙන් බලන්න කිරියක හොඳටම නිමිලාද කියලා. දැන් අපි ආපහු ටිකක් කවලම් කරගමු. ඒ අතරතුරම අපිට පුළුවන් මේකට වැනිලා ටිකක් එකතු කරගන්න. මම වැනිලා තේ හැන්දක් එකතු කරගත්තා. මිශ්‍රණය මේ විදිහට හොඳට කවලම් කරගෙන අපිට පුළුවන් දැන් මේක අපි හදාගත්ත කැරමල් එකට එකතු කරගන්න. ඉතින් එකතු කරගද්දී අනිවාර්යෙන් මේ විදිහට පෙරලා එකතු කරගන්න.
මේ වෙලාවේදී මතක ඇතුව ඔයා පුඩින් එක ස්ටීම් කරන එක ලෑස්ති කරගන්න. ඔයාලට රයිස් කුකර් එක එහෙම නැත්නම් ලොකු භාජනයක් ලිපේ තියලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. oven එකේ උනත් මේක ස්ටීම් කරගන්න පුළුවන්. ඉතින් රයිස් කුකර් එක පාවිච්චි කරනවා නම් රයිස් කුකර් එකට වතුර ටිකක් දාලා කෝලින් රැක් එකක් තියලා ඒක රත් වෙන්න තියන්න. සාමාන්‍ය විනාඩි 10ක් වගේ වතුර එක රත් වෙද්දී තමයි අපි මේක ඇතුලේ තියාගන්න ඕනේ. ඊට පස්සේ හරියටම විනාඩි 45ක් අපි මේ පුඩින් එක ස්ටීම් කරගන්න ඕනේ. ඉතින් මේ ඔයාලා දකින්නේ හරියට විනාඩි 45කට පස්සේ. ඉතින් ස්ටීම් කරද්දී හොඳට මේක කවර් කරලා ස්ටීම් කරන්න අමතක කරන්න එපා. මම මේකට සර්වියට් එකක් ගැට ගහලා ස්ටීම් කරගත්තේ වතුර වැටෙන එක වළක්වා ගන්න. ඉතින් මේක ඊට පස්සේ හොඳට නිවුණයින් පස්සේ අපිට පුළුවන් ෆ්‍රිජ් එකෙත් පැයක් විතර තියාගන්න. පැයක් විතර එළියේ තියලා නිමුණයින් පස්සේ අනිවාර්යෙන් ෆ්‍රිජ් එකේ පැයක් විතර තියාගන්න. ඉතින් ෆ්‍රිජ් එකේ තියෙනකම්ම ඔයාලා මේක අනිත් පැත්ත හරවන්න යන්න එපා. හොඳට කූල් වුණයින් පස්සේ අපිට පුළුවන් දැන් මේක අනිත් පැත්ත හරවා ගන්න. ඔන්න බලන්න අපේ පුඩින් එක කොහොමද කියලා. හොඳට බටර් ගාගත්ත නිසා මේක ලේසියෙන්ම ගැලවෙනවා. ඔයාලට පේනවා ඇති ගොඩක් ලස්සන පාටට අපේ පුඩින් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට ගොඩක් කැමති නම් යාළුවෝ එක්ක ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ආපහු මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාලව හම්බ වෙන්න එන්නම්. මගේ වීඩියෝ එක නරඹුවට ගොඩක් ස්තුතියි. සුබ දවසක් ඔයාලා හැමෝටම.